ආයිබෝන් අද tinkercad.com में Arduino Uno board එකේ practical number 4 ඒ කියන්නේ ස්විච් එකක් ආධාරයෙන් කොහොමද බල්බයක් නිවීම සහ පත්තු කිරීම සිදු කරන්නේ කියලා බලමු. මෙහිදී බ්‍රෙඩ්බෝඩ් එකට සම්බන්ධ කරගත්තු LED බල්බය රෙසිස්ටර් එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම අනිත් අග්‍රය Arduino board එකේ 13 කියන පින් එකට සම්බන්ධ කරලා තියෙනවා. ස්විච් එකක් සම්බන්ධ කරන එක අග්‍රයක් 5 වෝල්ට් බ්‍රෙඩ්බෝඩ් එකට. ඒ වගේම අනිත් අග්‍රය මම සම්බන්ධ කරගන්නවා Arduino board එකේ 2 කියන පින් එක. පුෂ් බටන් එක ඔන් අවස්ථාවේදී බල්බය දැල්වීම සහ පුෂ් බටන් එක ඕෆ් අවස්ථාවේදී බල්බය නිවීම අපි බලාපොරොත්තු වුණා. ඔබට පේනවා ඇති බල්බය නිවීම සහ පත්වීම නිතර සිද්ධ වෙනවා. මෙම දෝෂය මගහරව ගන්න අපි රෙසිස්ටරයක් සම්බන්ධ කරන එම ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ pull down resistor නමින්. අපි දැන් බලමු 5 වෝල්ට් සම්බන්ධතාවයක් අපි දුන්නන් පසුව Arduino board එකේ ඒ O කියන පින් එකට ඒ අනුව 5 වෝල්ට් ඒ කියන්නේ high voltage එකක් ලැබෙනවා. නමුත් අපි 5 වෝල්ට් අත්හැරලා ඒ කියන්නේ 0 වෝල්ට් සම්බන්ධතාවයක් දෙන්න උත්සාහ කළොත් ඔබට පේනවා ඇති ෆ්ලෝටින් පින් එකක් කියන්නේ high low කියන දෙක උච්චාවචනය වීම සිද්ධ වෙනවා. මෙම අවස්ථාව මගහරව ගන්න අපි 10යි කිලෝ ඕම් අපි මේ අවස්ථාවේ 10යි කිලෝ ඕම් රෙසිස්ටරයක් ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරගන්න. එතකොට ලෝ අවස්ථාවේදී ඔබට පේනවා ඇති අදාළ වෝල්ටීයතාවය ග්‍රවුන්ඩ් හා සම්බන්ධ වෙනවා. අපි මෙම සම්බන්ධතාවය වෝල්ටීය විභේදනය කියන භෞතික ක්‍රියාවලිය හරහා පෙන්වන්නට පුළුවන්. මෙහිදී R1 යනුවෙන් 5 වෝල්ට් සම්බන්ධතාවයත් R2 යනුවෙන් 10 කිලෝ ඕම් රෙසිස්ටර් සම්බන්ධතාවයක් දැක්වුවොත් R1 හි රෙසිස්ටරයක් සම්බන්ධ වීම බිඳුව කියන අවස්ථාව. ඒ කියන්නේ රෙසිස්ටරයක් සම්බන්ධ නොවී තිබෙන නිසා R1 සමානයි බිඳුව ලෙස ගත්තොත් අපිට බලා ගන්නට පුළුවන් R2 සම්බන්ධතාවය පමණයි ඉතුරු වෙන්නේ. ඒ කැපී ගියන් පසුව Vout ඒ කියන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවය Vin ආදාන වෝල්ටීයතාවය සමාන වෙනවා. tinkercad සිමුලේෂන් එකේදීත් එහෙනම් අපි රෙසිස්ටරයක් සම්බන්ධ කරගන්නවා. මේ ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරන්නේ වගේම රෙසිස්ටරයේ අගය වෙන්න ඕනේ 10යි කිලෝ ඕම් අවස්ථාව. මේ ආකාරයට ග්‍රවුන්ඩ් පින් එකට බ්‍රෙඩ්බෝඩ් එකේදී සම්බන්ධ කරගන්න. දැන් අපි අදාළ පරිපථයට C++ කෝඩ් එක යෙදෙන ආකාරය බලමු. void setup එක ඇතුළේදී අපි pin mode අවස්ථා දෙකක් හඳුන්වලා දෙන්න ඕනේ. pin දෙකක් අපි භාවිතා කරන නිසා pin 13 සහ pin 2. මෙහිදී pin mode දෙකේදී අපි input එකක් තමයි භාවිත කරන්නේ. pin mode දෙක සඳහා අපි භාවිත කරන්නේ push button එක. pin mode 13 අපි output එකක් විදිහට භාවිතා කරනවා. අපි LED බල්බය සම්බන්ධ කරලා තියෙන pin mode එක. void loop අවස්ථාවේදී මේ වෙලාවේදී අපි pin 2 එකේදී සිදුවන digital write එක input එක අපි සමාන කරනවා button state කියන variable එකට. අපි අලුතින් ගත්තු button state කියන variable එකට. දැන් අපිට ක්‍රමලේඛය පරීක්ෂා කරන්න තියෙන්නේ push button එක press කළොත් ඒ කියන්නේ වෝල්ටීයතාවය high වුණොත් LED බල්බය දැල්වීම සිදුවීම. වෝල්ටීයතාවය low වුණොත් LED බල්බය නිවීම සිදුවීමත්. ඒ සඳහා මම if loop එක භාවිතා කරනවා. අපි if button state is equal to high සමාන කිරීම දෙකක් භාවිතා කරනවා. high කියන අවස්ථාව button state එකට සමාන කරන්න. ඒ කියන්නේ වෝල්ටීයතාවය 5 වෙන අවස්ථාව. එම අවස්ථාවේදී digital write 13 කියන pin එක අපි high කියන අවස්ථාවේදී තියෙන්න ඕනේ. එහෙම නැත්නම් else අවස්ථාවේදී 13 කියන pin එකේ digital write එක low වෙන්න ඕනේ. if condition එක ක්‍රියාත්මක වෙලා අවසානයේදී අපි delay මිලිසෙකන්ඩ් 10ක් වගේ කුඩාගයක් තබා ගන්නවා. අපි delay අවස්ථාව භාවිතා කරන්න ප්‍රධාන හේතුව void loop එකක් ඇතුළේදී තමයි අපි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඒ කියන්නේ නැවත සිදුවෙන ක්‍රියාවලියක්. ඒක නිසා බටන් එක කිහිප වාරයක් push කරන අවස්ථාවේදී එහෙම නැත්නම් on කරන අවස්ථාවේදී හෝ off කරන අවස්ථාවක් සිදු වුණොත් එක් ක්‍රියාවලියක් සිදුවීම සඳහා කුඩා කාලයක් ඉතුරු කරලා ඉන්පසු ඊළඟ ක්‍රියාවලියට ඊළඟ බටන් එකේ on හෝ off ක්‍රියාවලිය සිදුවීම සිද්ධ කරන්නේ. අපි මේ කෝඩ් එක රන් කළාන් පස්සේ අපි push button එක ක්‍රියාත්මක කරාම අපි mouse point එක click කරලා ඉතින් බලත හැකි push button එක ක්‍රියාත්මක අවස්ථාවේදී ඒ කියන්නේ press කරගෙන ඉන්න අවස්ථාවේදී LED බල්බේ නිවීම ක්‍රියාත්මක නොවන අවස්ථාවේදී LED බල්බේ off වීම සිදුවීම බලා ගන්නට පුළුවන්. මේ අවස්ථාවම අපිට tinkercad වල
Arduino කියන කොටසට ගියන් පස්සේ මෙතන තියෙනවා inbuilt කරපු Arduino kits. එතනදී මට button කියන එක select කරලා අපි ඉගෙනගත්තු ඒ අවස්ථාවම නැවත නිරීක්ෂණය කරන්න පුළුවන් breadboard එකක් ආධාරයෙන් තොරව Arduino board එකක් විතරක් භාවිතා කරලා කොහොමද push button එකේ ක්‍රියාවලිය සිද්ධ කරන්න කියලා. එහෙනම් අපි නැවතත් Arduino Uno තවත් ප්‍රැක්ටිකල් එකකින් සම්බන්ධ වෙමු.